මිනාසන් කොනිචිවා ජපන් කරන හැමෝටම තවත් වැදගත් පාඩමක් අරගෙන තමයි අද ආවේ. අද පාඩම තමයි විශේෂණ පද. ජපන් භාෂාවෙන් අපි විශේෂණ පදවලට කෙයෝෂි කියලා කියනවා. එතකොට මේ විශේෂණ පද සිංහල භාෂාවෙත් ඕනි තරම් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ළමයා කියන පදය ගත්තොත් එහෙම මේ ළමයා කියන පදේ අපිට විශේෂ කරලා කියන්න පුළුවන් උස ළමයා, කොට ළමයා, ලස්සන ළමයා මෙන්න මේ විදිහට මේ පදේ විශේෂ කරලා කියන්න පුළුවන්. එතකොට මොකක් හරි නාම පදයක්, ක්‍රියාපදයක් මොනවා හරි දෙයක් විශේෂ කර දක්වන පද තමයි අපි විශේෂ පද කියලා කියන්නේ. විශේෂණ පද. එතකොට මේ වගේ විශේෂණ පද අපිට ජපන් භාෂාව තුලත් හම්බ වෙනවා. එතකොට මේ ජපන් භාෂාව තුල තියෙන මේ විශේෂණ පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඊ විශේෂණ සහ නා විශේෂණ කියලා. එතකොට මේ සරලවම ගත්තොත් එහෙම ඊ විශේෂණයක් කියලා කියන්නේ ඊ අකුරෙන් අවසන් වෙන විශේෂණ පද. නා විශේෂණ කියන්නේ නා අකුරෙන් අවසන් වෙන විශේෂණ පද. එතකොට අපි දැන් ක්‍රියාපදයක් ගත්තොත් එහෙම ක්‍රියාපදයක් වර්තමාන කාල ඇතාර්ථය, වර්තමාන කාල නැතාර්ථය, අතීත කාල ඇතාර්ථය සහ අතීත කාල නැතාර්ථය කියන ආකාර හතරට වර්ණ ගන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාපද වගේම අපිට මේ විශේෂණ පදත් කියෝෂිත් ඒ විදිහට වර්ණ ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා ඊ විශේෂණ කිහිපයක් සහ නා විශේෂණ කිහිපයක්. අත්සුයි, රස්නේ, සමුයි, සීතලයි, තකයි, උසයි මිල අධිකයි, ෆුරුයි, පරණයි. මේ තියෙන්නේ ඊ විශේෂණ කිහිපයක්. එතකොට සුකිනා කැමති, කිරයිනා අකමැති, ජෝසුනා දක්ෂයි, රිසුකනා නිශ්ශබ්දයි මේ තියෙන්නේ නා කියෝෂි කිහිපයක්. එතකොට N5 වලට අදාළව මේ වගේ කියෝෂි, ඊ කියෝෂි සහ නා කියෝෂි ලිස්ට් එකක්ම තියෙනවා. එතකොට මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනි. මොකද අපිට පේපර් එකක මේ වගේ වචනයක් දැක්කොත් මේක අඳුරගන්න පාඩම් කරලා තියෙන්න බෑ. ඒ නිසා ඒ කියෝෂි ලිස්ට් එක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනි. අපි දැන් මුලින්ම බලමු මේ ඊ කියෝෂිය කොහොමද මේ කාල දෙකට ඇත නැත ආකාරයට වර්ණගන්නේ කියලා. අපිට ඊ විශේෂණයක් මේ විදිහට වර්ණගන්න පුළුවන්. ඊ දෙස් ඊට පස්සේ ඊ අයින් කළා කත්තා දෙස්, ඊ අයින් කළා කුණයි දෙස්, ඊ අයින් කළා කුණ කත්තා දෙස්. මේ විදිහට ඊ කියෝෂියක් අපිට මේ වර්ණ ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. අත්සුයි කියනවා රස්නේ කියන එකට. එතකොට මේ අත්සුයි කියන පදය වර්තමාන කාල ඇතාර්ථයෙන් කිව්වොත් එහෙම කියෝෂියට වෙනසක් වෙන්නේ නැතුවම අගට දෙස් එකතු කරනවා. අත්සුයි දෙස්. ඊට පස්සේ ඒක අතීත කාල ඇතාර්ථයෙන් කියනකොට අග තියෙන ඊ ඉවත් වෙලා අගට කත්තා දෙස් එනවා. එතකොට අත්සු කත්තා දෙස් රස්නේ විය. ඊට පස්සේ වර්තමාන කාල නැතාර්ථයෙන් කියනකොට අග තියෙන ඊ ඉවත් වෙලා අගට කුණයි එකතු වෙනවා. එතකොට අත්සු කුණයි දෙස් රස්නේ නොවේ. ඊට පස්සේ ඒක අතීත කාල නැතාර්ථයට යනකොට අග තියෙන ඊ ඉවත් වෙලා අගට කුණ කත්තා දෙස් එකතු වෙනවා. එතකොට අත්සු කුණ කත්තා දෙස් රස්නේ නොවිය. මෙන්න මේ විදිහට අපිට ඊ කියෝෂියක් වර්ණ ගන්න පුළුවන්. දැන් අපි බලමු නා කියෝෂියක් කොහොමද වර්ණගන්නේ කියලා. නා කියෝෂියකුත් මේ විදිහට අපිට වර්ණ ගන්න පුළුවන්. මුලින්ම නා කියෝෂිය වර්ණගනකොට නා කියෝෂිය අග තියෙන නා අකුර ඉවත් වෙන්න ඕනි. එතකොට අග තියෙන නා ඉවත් කළා අගට දෙස්. ඊට පස්සේ නා ඉවත් කළා දෙෂ්ඨ. නා ඉවත් කළා දෙවාරි මාසෙන්, නා ඉවත් කළා දෙවාරි මාසෙන් දෙෂ්ඨ. අපි දැන් නා කියෝෂියකුත් කොහොමද වර්ණගන්නේ කියලා උදාහරණයක් එක්කම බලමු. යුමෙයිනා කියනවා ජනප්‍රියයි කියන එකට, ප්‍රසිද්ධයි කියන එක. එතකොට මේ යුමෙයිනා කියන එක වර්තමාන කාල ඇතාර්ථයෙන් කියනකොට අග තියෙන නා ඉවත් කරලා අගට දෙස් එකතු කරනවා. යුමෙයි දෙස්. ඊට පස්සේ ඒකම අතීත කාල ඇතාර්ථයට කියනකොට අග තියෙන නා ඉවත් කරලා අගට දෙෂ්ඨ එකතු කරනවා. යුමෙයි දෙෂ්ඨ. ඊට පස්සේ ඒක
වර්තමාන කාල නැතාර්ථයෙන් කියනකොට අග තියෙන නා ඉවත් කරලා අගට යුමේ දෙවා අරිමසෙන් වෙනවා. අගට දෙවා අරිමසෙන් එකතු කරනවා. යුමේ දෙවා අරිමසෙන්. ඒ වගේම ඒක අතීත කාල නැතාර්ථයෙන් කියනකොට අගට අග තියෙන නා ඉවත් කරලා අගට දෙවා අරිමසෙන් දෙෂ්ඨ එකතු කරනවා. එතකොට යුමේ දෙවා අරිමසෙන් දෙෂ්ඨ අපිට මේ විදිහට නාකියෝෂයක් වර්ණ ගන්න පුළුවන්. මේ විශේෂණ පද ගත්තොත් එහෙම විශේෂණ පද යෙදීම ගැන කතා කරනකොට ප්‍රධාන ආකාර 4ක් යටතේ මේක දක්වන්න පුළුවන්. කියෝෂියක් දෙස් එක්ක යෙදෙන්නේ කොහොමද? කියෝෂියක් නාම පදයක් එක්ක යෙදෙන්නේ කොහොමද? කියෝෂියක් ක්‍රියාපදයක් එක්ක යෙදෙන්නේ කොහොමද කියන එක සහ කියෝෂියක් එක්ක යෙදෙන්නේ කොහොමද කියලා ආකාර 4ක් යටතේ අපිට මේක දක්වන්න පුළුවන්. එතකොට කියෝෂියක මේ යෙදෙන ආකාරය ගැන තවත් වීඩියෝ එකකින් පැහැදිලි කරනකම් හැමෝටම සුබ දවසක්.